යාළුවෝ පින්බර වෙසක් පොයක් කියලා ප්‍රාර්ථනා කරන සියලු දෙනාටම අද මම මේක වීඩියෝ එක දාන්න හිටියේ දන්සල් ගැන දැනුවත් කරන්න අද පන්සල් යන ගම. උදේම රිදිවිට හන්දිය දෙනවා මල් දන්සල ලැස්ති කරලා පින්වතුන් පිරිස. ඊට පස්සේ කහවත්තෙන් එල්ගස් හන්දියට දානකොට කට්ටංග පාරේ මුලින්ම තියෙනවා කඩල දන්සල. ඊට පස්සේ අයිස්ක්‍රීම් දන්සල තියෙන පොඩ්ඩක් පාස් වෙච්ච. ඊට පාස් දන්සලක් තියෙනවා ඒ පාස් වෙච්ච මීටර් 100ක් ඉස්සරහට යනකොට. ඒක පාස් කළා තව පොඩ්ඩක් මීටර් 1000 කිලෝමීටර් කාලක් විතර යනකොට තියෙනවා බත් දන්සල කට්ටංග මැද හරියට වෙන්න. එතන මෙතන ඒ හරියට විශාලම දන්සල. ඊට පස්සේ අපි එනවා දෙල්ගස් හන්දිය පැත්තට. වෙසක් පොය කියන උතුම් මංගල්‍ය දෙමගල සිදුවෙච්ච උතුම් මංගල්‍යය. ඉතින් අපි පන්සල් යන රට වටේ මේ වගේම දන්සලුත් යන්න තමයි බලාගෙන වෙසක් පොය වෙනකන්. ඊට පස්සේ ඔපනා පොලිසිය පැත්තට යනකොට හම්බ වෙනවා තේපෙන් දන්සල බිස්කට් සමග. පොලිසියට පල්ලේ පාලම එක සර්විස් එක ළඟ. ඊට පස්සේ ඔපනා පොලිසිය ඉස්සරහා තියෙනවා අයිස්ක්‍රීම් දන්සල. ඒ ටික තමයි මට මේ හැරි කියන්න තියෙන්නේ. දැන් බලංගොඩ පැත්තට යන්න, පළමුව පැත්තට රත්නපුරට යන්න ගොඩක් දන්සල් ඇති. ඔයගොල්ලෝ ඉතින් යන ගමන් පොඩ්ඩක් බලාගෙන දන්සල් ඇඳගෙන පන්සලට ගිහිල්ලා පින් සිද්ධ කරගන්න විදිහට මම ඉතින් මේ බලාපොරොත්තු වෙනවා මම මේ වීඩියෝ එකේ. මේ දින ඔපනායි පොලිසිය ළඟ. ඒක ඉස්සරහා තමයි තියෙන්නේ.